Eh, enak. කොහෙද යන්නේ? ක්ලාස් ගියාද? ඇයි දඟලන්නේ? ඇයි බලන්නේ? ඇයි ගාන්නද? ගප්ප කොනේදී ඵලයන්. අපි යනවා. අයියේ ඔහොම ඉන්න මාත් එනවා. අනේ අයියේ මම ආවට කමක් නෑ නේද? කමක් නෑ. ඇයි මොකද උනේ? අර මිනිස්සු ටික මට හැමදාම වද දෙනවා අප්පා. ඒ ඇයි? යාළු වෙන්න කියලා. හැබැයි මං නම් හිතුවේ ඔයා ඉන්දියන් හීරෝ කෙනෙක් වගේ මාව බේරගන්න කියලා. ඒ හීරෝ ඔයාටත් දැන් යාළුවෝ කතා කරාම ගොඩක් දේවල් අමතක වෙනවනේ. මං වැරදිදක්වත් කිව්වද? නෑ. යන්. දාපන් ෂොට් එක. උඹ ගහපන්. ඇයි බං උඹ අවුලෙන් ඉන්නේ? නෑ පිස්සුද? එහෙම අවුලක් නෑ. නෑ බවුලින් ඉන්නේ. පිස්සුද බං? එහෙම අවුලක් නෑ. එහෙනම් මේ ෂොට් එක දාපන්. හරිනේ. නෑ උඹ අවුලෙන් ඉන්නේ. යනකම් හොඳට හිටියනේ. අරාද කෙල්ල හම්බෙලා මොනවද උඹට කිව්වේ? උඹේ කිව්ව වෙලේ ඉඳන් අවුලෙන් ඉන්නේ. මොකද්ද බං ඒකේ ඉච්චරට කිව්ව අවුල් යන කතාව? නෑ බං. නිම්න මතක් වුණා. අර කෙල්ල කතා කරන හැරට නිම්න වගේ බං. ඒ වෙලේ ඉඳන් මට ඒක මතක් වෙනවා බං. ඒකයි වෙන හේතුවක් නෑ. කවද්ද බං උඹ ඔය කෙල්ල අමතක කරන්නේ? හා? දැන් ඔය කෙල්ල නිසා උඹ කොච්චර අවුලෙන්ද බං ඉන්නේ? කියලා වැඩක් නෑ බං. මම තේරෙන්නේ නෑ බං. මේ ඒක නෙමෙයි බං. උඹ අර කෙල්ලට කැමතිද බං? මොන කෙල්ලටද බං? අද හම්බුනේ. පිස්සුද බං උඹට? අඩෝ මේ ඒකි ලස්සනයිද බං? මේ උඹ දැන් මම හිටියා තියා මේකවත් සෙට් කරගනින්කෝ. උඹලට ඇත්තටම පිස්සු බං. පිස්සු අපිට නෙවෙයි උඹට. පරණ දේවල් මතක් කරගෙන මොකද්ද බං ඔය කරන දේ තේරුම? හා? දැන්වත් අපි කියන දේ අහපන්. මේ ඒක නෙමෙයි. ඔබ දැන් ඒක ඉන්න තැනක් දන්නවද බං? ආනෝ. ඔය ක්ලාස් යනවා ඇතිනේ බං. අද ගිය ටයිම් එකට මටත් ගිහින් බලමු. ඕන් නෑ බං. ඔබ කට වහපන්කෝ. ඔව් උඹ කට වහපන්කෝ. යකෝ. ඉච්චඹ ගාන්න වැඩි. පලයන් යන්නේ. Hi guys, අද මම ආවේ 1x coin game එකේ
ලංසු තියෙන මුදල් දැන් ජයග්‍රහණය කරන්න. ඉතින් මම කියනවටම නෙමෙයි. ඔයාලට රිස්ක් එකක් ගන්න පුළුවන් නම් ඒ කියන්නේ ආදාන මුදල් නැති වෙනවා වගේම ආදාන මුදල් දෙගුණ වෙලා එන්නත් පුළුවන්. ඉතින් ඔයාලට රිස්ක් එකක් ගන්න කැමති නම් ඔයාලට පුළුවන් ලංසු තියෙන මුදල් දැන් ජයග්‍රහණය කරන්න. ඉතින් මේ වීඩියෝ එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙන පළවෙනි කමෙන්ට් එකේ ලින්ක් එකකින් රෙජිස්ටර් වෙනකොට මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එක යූස් කරොත් ඔයාලට විශාල වරප්‍රසාද ලබා ගන්න පුළුවන්. මං යනවා බං. ඉදපන් බං. අද ඒකට ක්ලාස් නැතුව ඇති බං. ඇයි බං උඹට හදිස්සිය? ඔව් බං. මෙච්චර වෙලා හිටියේ එකේ තව චුට්ටක් වෙලා ඉඳහම් බං. උඹලට ඕනනම් උඹලා ඉඳපන්. මට වෙලාවක් නැහැ. මං යනවා. යවා. උඹේ අංගලා වෙනවා. අයියලා මොකද එතට අවුල් නැත්තේ? අපිට අවුන් වෙන්න කාගෙන්වත් අහන්න ඕනේද? නංගි බලන්න ආවේ නංගි. මාව බලන්න. මේක බලන්න ඉන්න ඕනි කිව්වන් නංගි. ඒ පිස්සුද බං උඹට? නෑ මම එන්න ඕනි කිව්වේ නෑ. මුගේ බොරු නංගි. ඊයේ ගිය වෙලේ ඉඳන් නංගි ගැනමයි කතාව. මරන් කාපන් ඊට වඩා හොඳයි. මුංගේ බොරු නංගි. අපිට බොරු කියන්නේ උඹද බොරු කියන්නේ? ඔව් නංගි මූ ඊයේ කියපු වෙලේ ඉඳලා කෙල්ලෙක් ගැන කීකේ මාර වදයක් දුන්නේ. ඕන් අපි එක්කන් ආවා. මම එන්න ඕනි කිව්වේ නෑ. මුංගේ බොරු. එතකොට අපිද කිව්වේ? මේ චුට්ටක් එන්නකෝ. මට කැමති නම් යාළුවන්ට කියන්න එපා. කෙලින්ම ඇවිල්ලා මට කියන්න. අයියට හොඳට මල පැල්ලා. කොහෙද ගියේ? ඇයි වරක්කුනේ? බස් තිබ්බේ නෑ අයියා. ඒකයි පරක්කුනේ. මං හැමදාම කියලා තියෙනවනේ මේ කොල්ලයි වාහනේ ගිහිල්ලා එන්න කියලා. මම කැමති නෑ. මට මගේ පාඩුවේ ක්ලාස් එකවත් කරන්න දෙන්න. හරි යනවාකෝ. මං තමුසේ ගැන ඇහ ගහගෙන ඉන්නේ හරිද? එනවා බං එනවා. අම්මට සිරි. උඹ කලබල වෙන්න එපා. කියන්න ආපු දේ කියපන්. යකෝ මම මොකද්ද කියන්න ආවේ මට මතක නෑනේ. මේක දීපා. දීලා ආදරේ කියපන්. නැගිටපන්. අද මොකද අයියලට අවුම් පැත්තේ?
අද නම් ආපු කාරණාව අපි දන්නේ නැහැ නංගි. නංගිව හම්බෙලා තනියම උඩ කතා කරන්න ඕනිකෝ. ඔන්න අපි එක්කන් ආවා. උඹ කියන්න අපේ කියපන්. නැත්තම් තෝ ගෙදර ඉන්න එපා. එහෙනම් නංගි ඔය දෙන්න කතා කරන අපි යන්න. යමන්. ඒ යන්න එපා බං. අනේ උඹ කන්න පිටපා. මොකද ඔයාට කියන්න තියනවා කිව්වේ? පළවෙනි පාර ඔයාව දැක්ක වෙලාවේ මට ඔයා කන පැලෙන්න ගහන්න ඉදුණා. මම මේ මොනවද කියවන්නේ? නෑ. හැබැයි දෙවැනි පාර ඔයාව දැක්ක වෙලාවේ මට ඔයා ගැන ආදරයක් ඇති වුණා. මොකද්ද? ඇයි මං හරියට කිව්වේ නැද්ද? ඉන්න මං විනීතිකට try කරන්න. I love you. ආ? I love you, I love you. ඇත්තටමද? ඇයි මං විහිළුවක් කරනවා වගේ පේනවද? එතකොට අරක ගෙනාවේ කාටද? ඒක ඔයාට ගෙනාවේ. මාත්තුවට ආදරේ. එහෙනම් අපි කොෆි එකක් බොන ගමන් කතා කරමුද? යම්. අනේ මට හරි මහන්සි බොන්න මොන හරි ගෙනල්ලා දෙන්නකෝ. ඉන්න මං අරන් එන්න. තමුසු මොකද මෙතන කරන්නේ? මට ආරංචි වුණා තමුසු මෙතන කොල්ලෙක් එක්ක ඉන්නවා කියලා. කොහෙන් ඌ? මාව දැකලා පැනලාවත් ගියාද? මෙච්චර කට්ටියක් ඉන්නවා කියලා මං දන්නේ නෑනේ. මං දෙකයි ගෙනාවේ. දන්නවනම් තව තුනක් ගේනවා. කියන්නේ? ඕක නවත්තන්න. අනේ ආව අතාරින්න යා හිංසකයි. අදට මං ගෝ අතාරිනවා. මෙයා කියපු නිසා. වරෙන් බයි යන්න. අදට බේරුණා කියලා හිතාගනි. ඉඳගන්න. ඔයාට කරදරයක් නෑ නේද? අවුලක් නෑ. හැබැයි උන් ආයෙ වාර මොන හරි කියලා තිබ්බොත් මං උන්ව තියන්නේ නෑ. අනේ මගේ අහිංසක චූටි පැටිය. උන් හෙන දරුණු මිනිස්සු. ඔයා පැටලෙන්න යන්න එපා. Maria! Oh, di bang. ඇයි බං උඹ අපිව නැවතුවේ? ලැජ්ජ නැද්ද බං අර වගේ එකකින් චාටර් වෙන්න? හැබැයි ඊළඟ පාර නම් බෑගට අතක් තිබ්බොත් අපේ උන් නිකන් ඉන්න එකක් නෑ. හරි හරි බං. මං ඔයාට කැමති ඔයාගේ අහිංසකකමට.
නැගිටම පර මම ඔබට කියලා තියනවා නේද මේකෙත් එක්ක ඉඳලා යහුවෙන්න එපා කියලා. හැයි උඹ ඒකේ තාත්තද? මොකද කියන්නේ? මෙයාව අතාරින්න. තමුසේ යනවා. උඹට මම මම මෙතන ඉඳන් යන්න. ඒ මොකද වෙලා තියෙන්නේ? මට මුකුත් වෙලා නැහැ. මම යන්නම්. අතාරින්න මාව. මැනික මොකද්ද වෙලා තියෙන්නේ කියන්න. මං හිතුවේ නෑ ඔයා ඔය වගේ කෙනෙක් කියලා. මොන වගේද? ඇයි මම මොකද්ද කරේ? ඔයාත් හරියට අපේ අයියා වගේ. ඉතින් ඇයි මම මොකද්ද කරේ? බලනවා තමුසෑර මිනිස්සුන්ට ගහපු විදිය. මම ආස නෑ ඒ වගේ ප්‍රශ්න වලට පැටලෙන මිනිස්සුන්ට. අපි මේ සම්බන්ධය නතර කරමු. අපි සම්බන්ධය පටන් ගත්ත විතරයිනේ. ඒත් මේ වගේ පොඩි දෙයකට ඒක ඔයාට පොඩි දෙයක් වුණාට ඒක මට පොඩි දෙයක් නෙවෙයි. පොඩි කාලේ ඉඳලා අම්මගේ තාත්තගේ ආදරේවත් ලැබුණේ නැහැ. අඩුම තරමේ මගේ අයියාගේ ආදරේවත් මට ලැබුණේ නැහැ. ඒ ආදරෙත් මම බලාපොරොත්තුනේ ඔයාගෙන්. ඒත් ඔය වගේ කෙනෙක්ගෙන් මට ඒ ආදරේ බලාපොරොත්තු වෙන්න බෑ. හේත් ඔයා හින්දානේ මම රණ්ඩු කරේ. ඇත්ති. මං යනවා.
අපහාදකම් නිහඬව පියවා යන්නේ හිමිකම් නැති හදක ගොළු වී නිදිනේ නාරයම පාරා බෙස් පියන් යට සදා පිකතව මවුලා දුර ආකාහේ ඇත පාවෙනා මතක යන්නේ මගෙන් මැනික ප්ලීස් මටවත් එකපාරක් හම්බෙලා කතා කරන්න පුළුවන් නම් හෙට අපේ පන්සලට එන්න මම බලන් ඉන්නවා කවුද ඔයා? මම නම් අක්කව දන්නවා. ඒත් අක්ක නම මාව දන්නේ නැතුව ඇති. නිෂයියා කලින් යාළුවා ඉඳපු කෙල්ලගේ මල්ලි තමයි මම. මට අක්කට කියන්න ලොකු කතාවක් තියෙනවා. ඒත් මම මේ කතාව කාටවත් කියන්න නෙවෙයි හිටියේ. අයියා මෙහෙම දිගටම දුකෙන් ඉන්නවා බලන් ඉන්න මට බෑ. ඒ නිසා තමයි මම මේ කතාව ඔයාට කියන්න තීරණය කළේ. ඊයේ රෑ ඔයාට මැසේජ් කරේ අයියා නෙවෙයි මම. මොකද මට මේක හම්බෙලාම ඔයාට කියන්න ඕන වුණා. මොකද්ද මල්ලි? දැන් යමන් ඇයි මොකද? ඒ තමයි මගේ අක්කා. ඇයි දැන් ඔය තරහින් ඉන්නේ? ඒ මගේ හැටි. හරි. දැන් මට කියනවා ඇයි පරක්කු? බයික්කේ පැච් එකක් ගියානේ. අනේ ඇත්තද? කිය සතියේ කියපු බොරුව අදත් කිව්වනේ. තමුසේ මට බොරු විතරක් කියන්න එන්න එපා. මං ඒක ගිය සතිත් කිව්වද? ඉතින් අදත් ඇත්තටම ගියා. පැච් යනවා කියලා කොහෙ යනවද කියලා කවුද දන්නේ? කෙල්ලෙක්වත් බලන්න යනවද දන්නේ නෑනේ. වා දන්නවනේ මං එහෙම නෑ කියලා. අනේ ඇයි දැන් ඔයා තරහෙන් ඉන්නේ? එහෙම එකක් නෑ.
මං විහිළුවක් නෑනේ කළේ. ඔයා එන නපුරේ නේද? හෙලෝ කියපන්. මොකද්ද? මේ අපේ පාවට? මට විනාඩි 10ක් දීපන්. මං දැන් එනවා උතන්ට. ඔහොම ඉඳපන්. මැනික මට දැන් යන්න වෙනවා. මං යනවා. අපේ අක්කා අයියට කොච්චර ආදරය කරත් අයියා අක්කට කොච්චර ආදරය කරත් අයියට යාළුවන්ගෙන් එන එක කෝල් එකද අයියා එතනින් යනවා. අපේ අයියාගේ තිබ්බ එකම අවුල තමයි ඒක. මචං ඔක්කනවා මල්ලි මොකද්ද තමුසේ කරන්නේ? මොකුත් නෑ අක්කා. තමුසේට මම බබෙක් වගේ පේනවද? මම තමුසේ සිගරට් බොනවා දැක්කා. මම කියලා දෙනවා නේද තමුසේට සිගරට් බොන්න එපා කියලා. තමුසේ සෙට් එකම යන්න මෙතන යන්න. ඒ තමයි අයියා පණ වගේ ආදරය කරන අනිත් කෙනා. අයියාගේ මක්කා. අයියා මේ ලෝකේ එයාට තරම් වෙන කාටවත්ම බය නෑ. හරිනේ. තව නඩුව. නිම්නා. ඇයි මොකද? නිම්නා ඊයේ ගියේකට තරහින් දින්නේ. මුන් කතා කරමු නිසා යන්න උනේ. හරි. එහෙනම් මේ දැන්ම මෙතනදිම මට කිස් එකක් ඕන. මෙතන? ඔව්. දැන් ඒකත් බැරිද? නෑ පුළුවන්. Oh no, my pretty boy. Oni papi, mom what phone kiya karta dane? Ei papa kahan se mile natte? Howd mene teaching? කවුද නේ මෙයා? Ei me akhiwe nadda? Mom me America nen ekena. පිස්සුද බං ඔබට? අයියෝ කොහෙද යන්නේ? ඒ මගේ යාළුවෙක් අද රට ඉඳන් ඇවිල්ලා තින්නේ. එයා ඔය විහිළුවට කිව්වේ. ඔව් ඔව් මට පේනවා යාළුවෙක් කියලා. නිම්නා මොනාද බං ඔබ කරන්නේ? කොයි වෙලේද මෙහෙට කඩාපත් උනේ? අද උඹ නම් මහ වදයක් බං. යමන් ඉතින් බලපංගු මුහින්ද අරකිත් තරහ වුණානේ. විහිළුවක් කණක් කළේ. අක්කා මොකද? බඩගිනි කන්න මොනවද තියෙන්නේ? සිගරට් බොන මිනිස්සුන්ට මෙතන කන්න දෙන්නේ නැහැ. කරුණාකරලා කට්ටියම යනවා මගේ කුටි නොකා. අයියෝ සෝරි ඕයි. අක්කා සෝරි හොඳේ.
ආය ඇත්තටම ඉස්සරහ සිගරට් බොන්නේ දැක්කනේ බොන්නේ කිව්වොත් බොන්නෙම නෑ මගේ ඉස්සරහ නෙමෙයි තමුසලා සිගරට් බීලා තිබ්බොත් මේ ගෙදරින් ආයෙ කන්න නෑ හරි ඕයි මේ අදර කන්න දෙනවෑ හරි යනවාකෝ මේ ආදරේ ඈ හෙලෝ මල්ලි හෙලෝ අක්කා ඔයා කොහෙද ඉන්නේ මං නිම්නගේ බර්ත්ඩේ එකට බඩු වගේක් ගන්නවා අක්කා කියන්න නැහැ මට අමුත්තක් දැනුණා ඒකයි මම ගත්තේ අක්කා කොහෙද ඉන්නේ මම ටවුන් එකට ආවා මම දැන් ওই පැත්තට එනවා අපි නම් දැන් යන්න හැදුවේ අක්කා හරි පරිස්සමේ යන්න එහෙනම් හරි අක්කා හරි උසරණයි පරිස්සමෙන් කොහෙද මොඩියෝ මේ යන්නේ යංකෝ අක්කයා සර්ප්‍රයිස් ඇයි මැනික එදා වුණ දෙයට සමා වෙන්න අරින් තමසික මහලු කුඩක් කිය මේ වරේ ආනා පැටියෝ මගේ දා විහිළුවක් කරේ මම මේ මෝඩයා බඳින්න නෑනේ ඇහුණනේ මෙන්න මෙහෙනවා යන්න Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Minna. Happy birthday to you. මොනාද බා ලව් කරන්නේ ඈ අද වගේ දවසක දීපන් ඈ දැන් මේක යාළු වුණානේ බොමු අද බැලෙන්න බොමු ඈ බොමු බෑ මොකද බම් මේ පාරිටි කරන්න ගහලා තරගෙට දීපෙන්නේ තරගෙට වෙන්න බොන්නේ ඈ අදත් තරගෙට බොමුද මොකද කියන්නේ බොමුද බෑ කියන්න මම්මි මොකද කොහොම බීබුණු මේ අද චුට්ටක් තා පොඩ්ඩක් වන් ෂොට් තාපා තරකට බීවිල් කොහමදනේ නැත්ද කියන්නේ ඉඳපන් හෙලෝ අක්කා හෙලෝ ඇයි අක්කට කරදරයක්ද කොහෙද බා මොකද මම යනවා
Hello, Imuti. Koin ini? Si. Bola ada bang. Oke, වැඩක් නෑ බං. අපි යනවා. The number you are trying to call is currently not reachable. මැනික මට යන්න වෙනවා. මාත් යනවා. දැනන් හිටියේ නෑ. උන් එදා අරන් යන්නේ උන්ගේ මාරයා කියලා. ඒ කිව්වේ Hey. එදා අයියා සිහියෙන් හිටියානම් හිටියානම් උඹ බලයන්.
යකෝ උඹ ඇයි බං උඹ මට එහෙම කරේ? යකෝ මං නින්නද ආදරේ ඒ උඹට පිස්සුද බං? යකෝ මං උඹගේ යාළුවා. නින්න වරෙන් යන්න මට බෑ මෙහෙ වරෙන් යන්න මම වරුන් දෙන්න දෙන්නේ මං වට ගොඩක් ආදරේ. එතකොට අයියත් එක්ක එකටම හිටපු යාළුවෙක්ද මේ සේරම කළේ? නිෂ්ගේ යාළුවත් නිම්නට ආදරේ කළාද? ඔව් මේ සේරම රවි නිසා. එදා අයියට බොන්න දුන්නේ මෑර කඩියකට කියලා අයිය වැක්කවයි පැහැරගන්න ප්ලෑන් කරේ. වැඩේ හරි අරු තනි වෙලා ඉන්නේ. අඩුම අයිය එක්කයි සතුටින් හිටපු එක තැනකවත් රවි සතුටින් හිටියේ නෑ. අන්තිමට අයියට අයියගේ ආදරෙත් නැති වුණා. මට මගේ අක්කවත් නැති වුණා. එතකොට නිෂ්ගේ අක්කට මොකද උනේ? අයියා තාමත් එයාව හොයනවා. සමා වෙන්න මං හදිස්සි වුණා වැඩි. මට හොයා නැතුව ඉන්න බෑ. අයියා. හෙලෝ අයියා. මං ටවුන් එකේ ඉන්නේ. මට සමා වෙන්න මැනික. තෝ දන්නවද ඔය මාසෙදි ගියේ කියලා? ආවරල් යකමායි බදින්න ඉන්න කෙල්ල කරාවලයි. මචං කාලෙකින් නේද හම්බුනේ? උඹලා කොහොමද අපි ඉන්න තැන දැනගත්තේ? හෙලෝ අයියා. මං ටවුන් එකේ ඉන්නේ.
අයියා කොහෙද ඉන්නේ? ඒ මොනවද ඔබ කල්පනා කරන්නේ? නින්න මරණ දේ කල්පනා කරනවද? ඒ මට මුංගෙන් වැඩක් නැහැ. මට වැඩක් තියෙන්නේ උඹලව. එපා. ඌ එක බලාගනි. උඹ ඔබේ පලිය ගන්න ඔය නින්න මරපෙකට නේද? උඹ අවුරුදු ගානක් තිස්සේ උඹේ අක්කවත් හොයනව නේද? හොයලා වැඩක් නෑ අකෝ. එයාවත් මරුවේ මං තමයි. මල්ලි සමුද්‍ර මම බබෙක් වගේ පේනද? ආයි මේ ගෙදරින් කෑම නෑ. හරි ඔය. මේ අදට කන්න දෙන්නේ නැහැ. හරි අම්මකෝ. ඒයි මේකත් ඉවරයක් කළා දාමු. මේ කුඹේ ඉවරයක් කළා දාපන්. යකෝ මේ ලෝකෙ මට මගේ කියලා හිටියේ මගේ අක්කා විතරයි යකෝ. ඌ මට ඒක නැති කර පොරය. අපි වල යනවාකෝ. ඉඳපන්